UK අලුතෙන් එන කෙනෙක්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මම මේ කියන දේ. මෙහි කාර් පාක් වලට ගෙවන්න ඕන. දැන් මේ කාර් පාක් එකට පවුන්ඩ් 2.50ක් ගෙවන්න ඕන. නමුත් මෙතෙන්ට එන කෙනෙක්ට හිතෙන්නේ නැහැ මේ කාර් පාක් එකට ගෙවන්න ඕන කියලා. මොකද මේ කඩ පේලියට එන කඩවලට එන පාක් එක තමයි මේ තියෙන්නේ. නමුත් මේකට දානවා නම් ගෙවලා දාන්න ඕන. මම මේ කාර් පාක් එකට පවුන් 62ක් ගෙව්වා. ඒ කියන්නේ 120ක් ගෙව්වා. ඒ කියන්නේ පවුන් 2.50 ගෙව්වේ නැත්නම් මේගොල්ලෝ දවස් 28ක් බලනවා. දවස් 28ක් ඇතුළත දඩකොලේ ගෙදරට එනවා. ඒ කියන්නේ එතකොට පවුන් 60ක් ගෙවන්න ඕන. ආපු ගමන් දන්නේ නැහැ ඇත්තටම. මොකද මේ වගේ දැන් කඩේට එනකොට මෙතෙන්ට පේ කරන්න ඕනද කියලා හිතෙන්නේ නැහැ. බලන්න මේ ඒරියා එක පේ කරන්න ඕනද කියලා හිතෙන්නේ නැහැ. මේක ගෙවන්න තියන්නේ ඔන්ලයින්. ආපු ගමන් සාමාන්‍ය ෂොප් එකකට එනකොට පාක් එකට දානකොට දන්නේ නැහැ ගෙවන්න ඕනද කියලා. මෙහි ගෙවන්න නැති කාර් පාකුත් තියෙනවා. මෙහි ප්‍රධාන ෂොප් වල පැය 2ක් පැය 3ක් ඉන්න පුළුවන්. ඊට පස්සේ ඉන්නවා නම් ගෙවන්න ඕන. මේ වගේ කාර් පාක් එක ගෙවන්න තියෙන්නේ ඔන්ලයින් නේ. ආපු ගමන් ඕක දන්නේ නැහැ. මෙහි ආපු ගමන් වෙච්ච එක අකරතැබ්බයක් ගැන කිව්වේ. ගිහලා ඉන්න අපිට ඉන්න ජය වේවා.